ඔන්න එකමත් එක ගමක ගමරාල කෙනෙක් හිටියා. මේ ගමරාලට ලොකු හේනක් තිබ්බා. ගමරාල ගොඩක් ආදරෙන් තමයි එයාගේ හේන බලාගත්තේ. ඔන්න ඉතින් ටික දවසක් යනකොට මේ හේනේ තිබ්බ ලොකු පුහුල් වැලක ලොකු අලු පුහුල් ගෙඩියක් හෙදුනා. ගමරාලට ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් මේ ගමරාල ගොඩක් ආදරෙන් මේ පුහුල් වලට සාතු සප්පායම් කරා. ඔන්න දවසක් දා රැයක මේ පුහුල් ගෙඩිය ගමේ හිටිය හොරෙක් කඩාගෙන එයාගේ කරේ තියාගෙන ගියා. ගමරාල උදේම හේනට යද්දී වෙනදා වගේ වැලේ තිබුල පුහුල් ගෙඩිය නැති බව දැක්කම ගොඩක් දුක හිතුණා. කොහොම හරි මේ පුහුල් ගෙඩිය හොරකම් කරපු හොරා හොයාගන්න ඕනි කියලා හිතා උපායක් කල්පනා කරපු මේ ගමරාල සීනුවක් නාද කරන්න පටන් ගත්තා. ඔන්න එතකොට මුළු ගමේම මිනිස්සු ගමරාල වටේට එකතු වුණා. ඊට පස්සේ මේ ගමරාල ඊයේ තමන්ගේ හේනේ තිබුණු පුහුල් ගෙඩිය හොරකම් කරපු කතාව හැමෝටම කියලා පුහුල් හොරා කරෙන් දැනෙයි කියලා කියන්න ගත්තා. ඉතින් ඔන්න පුහුල් ගෙඩිය හොරකම් කරපු මිනිහත් මෙතන හිටියා. ගමරාලගේ කතාව ඇහුණු මේ පුහුල් හොරා මගේ කරේ අලුවක් තිබුණොත් කියලා හිතාගෙන අතකින් කර පිහා දැම්මලු. ඒක දෙකපු ගමරාල පුහුල් හොරාව ලේසියෙන්ම අල්ලගත්තා. ඔන්න දුවේ පුතේ, බාහිර ඉරියව් වලින් මොකක් හරි වැරද්දක් කරපු කෙනෙක් හඳුනා ගන්නකොට අපි මේ පිරුල යොදා ගන්නවා.